බීන් කියන්නේ ඉංග්‍රීසි වල නිතරම යොදා ගන්න වචනයක්. ඒක ඊටාම අත්‍යවශ්‍යයි ඉංග්‍රීසි වලින් හොඳට කතා කරන්න. හැබැයි ගොඩ දෙනෙක්ට මේ වචනය කොයි වගේ තැන්වලද යොදා ගන්න ඕන කියන එක ගැන හරි අවබෝධයක් නැහැ. ගොඩ දෙනෙක්ට ඒක තේරුම් ගන්න ටිකක් අමාරුයි. අපි අද මෙන්න මේ පාඩමේ කතා කරනවා බීන් යොදා ගන්න අවස්ථා සියල්ල. ඉතින් මේ පාඩම අන්තිම වෙනකන් ඔයාලා ඇහුවොත් ඔයාලට මේ බීන් අදින් පස්සේ නම් වැරදෙන එකක් නැහැ. ඉංග්‍රීසි වල being කියන එක යොදා ගන්නවා මෙන්න මේ අවස්ථාවල. පළවෙනි අවස්ථාව තමයි being as a noun. ඒ කියන්නේ noun එකක් විදිහට being යොදා ගන්නවා. අපි මේවා එකින් එක ඉදිරියට කතා කරනවා. දැන් මම අවස්ථා ටික විතරක් කියන්නම්. දෙවෙනි අවස්ථාව තමයි being in continuous tense. being in continuous tense. ඒ කියන්නේ continuous tense වලත් being අපි යොදා ගන්නවා. ඊළඟ අවස්ථාව තමයි being අපි යොදා ගන්නවා after a preposition. ඒ කියන්නේ preposition එකකට පස්සෙත් been කියන එක යොදා ගන්නවා. අපි ඒකේ උදාහරණත් එක්ක ඉදිරියට කතා කරමු. ඊළඟ විශේෂම අවස්ථාව තමයි being අපි යොදා ගන්නවා passive voice වල. හරි. ඊළඟ අවස්ථාව තමයි general statement එකක් කියද්දිත් අපි been කියන එක යොදා ගන්නවා. මීට අමතරව මම ඔයාලට බෝනස් පොයින්ට් එකක් විදිහට එක්ස්ට්‍රා එක්ස්ප්‍රෙෂන් එකක් ගැන කියලා දෙනවා අන්තිම හරියේ ඒක ඊටාම වැදගත්. අපි අන්තිමට ප්‍රශ්න ටිකකුත් කරලා මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගමු. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලම අපි පාඩම පටන් ගමු. පළවෙනි අවස්ථාව තමයි being as a noun. being as a noun. මොකද්ද මේකෙන් කියන්නේ? අපි උදාහරණයක් බලුවොත් all living beings need air. all living beings need air. මොකද්ද මෙතනින් අදහස් වෙන්නේ? හැම ජීවත් වෙන සතෙකුටම සත්වයකටම හැම ජීවිතයේ පණ තියෙන කෙනෙකුටම එයා අවශ්‍යයි. ඒ කියන්නේ වාතය ඔක්සිජන් අවශ්‍යයි ජීවත් වෙන්න. අන්න ඒ අදහසක් තමයි මේකෙන් එන්නේ. එතකොට මේතනදී බීන් කෙනෙක් යොදාගෙන තියෙන්නේ නවුන් එකක් විදිහට. ඒ කියන්නේ ජීවත් වීම ජීවත් වෙන සත්වයා පණ තියෙන සතෙකුට අපි කියනවා being living being කියලා. උදාහරණයක් ගත්තොත් තව I saw a strange being in the movie. I saw a strange being in the movie. මම මූවි එකේදී strange හරිම පුදුම සත්වයක් සත්ව කොට්ටාසයක් පණ තියෙන සතෙක් ඒ වගේ සත්වයක දැක්කා හරිම අමුතු සත්වයක I saw a strange being in the movie. අන්න ඒ වගේ අපිට noun එකක් විදිහට මෙන්න මේ being එක යොදා ගන්න පුළුවන්. එතනින් අදහස් කරන්නේ සතෙක් කියන එක. ඒ කියන්නේ පණ තියෙන දෙයක් කියන අදහස තමයි being කියලා කියන්නේ. හරි අපි දැන් ඊළඟ අවස්ථාව බලමු. ඊළඟ අවස්ථාව තමයි being in continuous tense. being in continuous tense. අපි උදාහරණයක් බලමු. My brother is being very lazy today. My brother is being very lazy today. ඇත්තටම මේ පාඩම අපි කලින් කරපු ඒක බලපු අයට මතක ඇති. My brother is being very lazy today. ඒ කියන්නේ my brother අද හරිම කම්මැලි වුණා. ඒ කියන්නේ එයා කලින් කම්මැලි නෑ. සාමාන්‍ය කම්මැලි කෙනෙක් වෙන්න බෑ. හැබැයි අද එයා කම්මැලි වෙලා. My brother is being very lazy today. මෙතනදී හොඳට මතක තියාගන්න මේක කියන්න පුළුවන් අපිට temporary situation එකකදී විතරයි. ඒ කියන්නේ తాවකාලික behavior, ඒ කියන්නේ తాවකාලික හැසිරීමක change එකක් වුණාම අපිට මේක යොදා ගන්න පුළුවන්. තව උදාහරණයක් අපි මේක හොඳටම පැහැදිලි කරගමු. They were being very loud in the class. They were being very loud in the class. මොකක්ද ඒ කියන්නේ? එයාලා ක්ලාස් එකේ ගොඩාක් සද්ද කරා. ඒගොල්ලෝ සද්ද ඇති කරන තත්වයකට පත් කරා ක්ලාස් එක. They were being very loud in the class. ඒ කියන්නේ කලින් ක්ලාස් එක කොහොම තිබුණත් මේ මොහොතේදී එයාලා සද්ද කරන්න ගත්ත එක ටෙම්පරරි එක తాවකාලික සිදුවීමක්. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි මේ being කියන එක යොදා ගන්නවා. අපි මෙහෙම කියන්නේ ඔච්චර ඍණාත්මකව හිතන්න එපා. ඔච්චර නෙගටිව් විදිහට හිතන්න එපා. ඔච්චර නෙගටිව් වෙන්න එපා. කොහොමද ඒක කියන්නේ? Stop being so negative. Stop being so negative. හැබැයි මතක තියාගන්න මේක permanent වලදී, ඒ කියන්නේ permanent දෙයකදී යොදා ගන්න බෑ. උදාහරණයක් හැටියට she's been short. she's been short. ඇය කොටයි. ඇය කොටයි. ඒක తాවකාලිකද? නෑ. ඒක permanent දෙයක්. ඇය කොටයි.
අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට මේ been කියන එක යොදා ගන්න බෑ. ඔයාලට ඒක කියන්න ඕන නම් කියන්න පුළුවන් she is short. she is short. හැබැයි මෙන්න මෙහෙම කියන්න පුළුවන්ද කියලා බලන්න. she's been friendly. she's been friendly. එයා හරි මිත්‍රශීලී වුණා. she's been friendly. අන්න එතනදී ඒක తాවකාලික ක්‍රියාවක්. හැබැයි she's friendly කියලා කිව්වොත් එයා දීර්ඝකාලීන එයා හැමදාම එයාගේ චරිතේ හැටිම friendly තමයි. එයා හැමදාම friendly. she's friendly and she's been friendly කියන එකේ වෙනසක් තියෙනවා. been friendly කියන්නේ එයා කලින් එච්චර friendly නෑ. මේ අවස්ථාවේදී විතරත් friendly වුණා කියන අදහසක් මෙන්න මෙතනදී එනවා. අපි මේ ගැන පාඩමක් මෙන්න මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම කරලා තියෙනවා. ඔයාලට තවදුරටත් මේ ගැන දැනගන්න ඕන නම් එන්නේ වීඩියෝ එක බලන්න. අපි දැන් ඊළඟ කොටසට යමු. ඊළඟ අපි been යොදන අවස්ථාව තමයි been after preposition. ඒ කියන්නේ preposition එකකට පස්සේ been කියලා යොදා ගන්නවා. ඒවා අපි ගොඩක් වෙලාවට යොදාගන්නේ එක්කෝ states එක. ඒ කියන්නේ තමන්ගේ තත්වයක් විස්තර කරන්න. එහෙම නැත්නම් action එකක්. ඒ කියන්නේ ක්‍රියාවක් විස්තර කරන්න. එහෙම නැත්නම් reason එකක්. ඒ කියන්නේ හේතුවක් විස්තර කරන්න අපි මේ preposition එකකට පස්සේ been කියන එක යොදා ගන්නවා. අපි මේ preposition ගත්තාම අපිට යොදා ගන්න පුළුවන් for, about, of, without, after and on අන්න ඒ වගේ preposition එක අපිට මේ been කියන එක යොදා ගන්න පුළුවන් preposition එකට පස්සේ. අපි උදාහරණයක් බැලුවොත් thank for being honest. thank for being honest. මොකක්ද ඒ කියන්නේ? අවංක වීම ගැන ස්තුතියි. අවංක වීම ගැන ස්තුතියි. එතකොට අවංක වීම කියන අදහස එන්න තමයි being honest කියලා කතා කරන්නේ. being honest කියලා කියන්නේ අවංක වීම. for being honest. for being honest තමයි අවංක වීම ගැන ඔයා අවංක වීම ගැන thank you. thanks for being honest. මම හිතනවා ඒක ඇල තේරුණා කියලා. අපි තව උදාහරණයක් බලමු. After being sick, he stayed home. After being sick, he stayed home. අසනීප වුණායින් පස්සේ එයා ගෙදරට නැවතිලා හිටියා. ගෙදරට වෙලා හිටියා. After being sick. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? අසනීප වුණායින් පස්සේ. After sick කියලා කියන්න බෑනේ. එතකොට හරියන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. එතනදී යොදා ගන්න been කියන එකේ අතරමැද්දේ. ඒ කියන්නේ preposition එක after preposition එකට පස්සේ been යොදා ගන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් after being sick he stayed home. අන්න ඒ වගේ යොදා ගන්න පුළුවන්. මෙන්න මේක කොහොමද කියන්නේ? ඇය බයයි වැරදි වෙනවට. ඒ කියන්නේ ඇය අතින් වැරදි වෙනවට ඇය බයයි. කොහොමද ඒක කියන්නේ? වැරදි වෙනවට අපිට කියන්න පුළුවන් being wrong. being wrong. එතකොට අපි කියන්නේ she is afraid of being wrong. she is afraid of being wrong. දැන් ඔයාලට තේරෙනවා ඇති කොහොමද මේ being කියන එක preposition එකට පස්සේ යොදාගන්න කියන එක. මෙතනදී අපි යොදාගත්ත preposition එක වෙන්නේ of. of කියන එකට පස්සේ තමයි been කියන එක යොදාගෙන තියෙන්නේ. හරි. දැන් අපි බලමු been in passive voice. මේක නම් ඉතාම වැදගත් කොටසක්. මෙන්න මේ උදාහරණය බලන්න. The room is being cleaned. The room is being cleaned. මෙතනදී හොඳට බලන්න being කියන එක B double E N නෙමෙයි B E I N G. ඒකින්ද the room is being clean කියලා කිව්වොත් room එක මෙන්න මේ මොහොතේ clean කරමින් පවතිනවා. දැන් මේක passive voice හින්දා කවුද කරන්න කියන එක අදාළ නැහැ. මෙතනදී අදාළ වෙන්නේ මොකද්ද clean කරන්න කියන එක. මොකද්ද clean කරන්නේ? room එක clean කරන්නේ. The room is being cleaned. ඒ කියන්නේ මෙතන ing form එක තියෙන නිසා මේ මොහොතේ කියන්නේ මේක present continuous tense එකේ passive voice එක. වරද්ද ගන්න එපා. cleaned කියලා ed දැම්මට මේක past tense එකක් නෙමෙයි. මොකද passive voice වලදී අපි හැමතිස්සෙම යොදාගන්නේ verb එකේ past participle එක. ඒක තමයි මේ clean කියන එක cleaned උනේ. මම මේ ගැන ගොඩාක් පාඩම් කරලා තියෙනවා. passive voice ගැන පාඩම් මාලාවක්ම අපේ channel එකේ තියෙනවා. ඉතින් ඔයාලට free වෙලාවක් ආවොත් හෙමින් ඒ එකින් එක බලන්න. අපි තව උදාහරණයක් බලමු.
cake was being made when I arrived. The cake was being made when I arrived. දැන් ඔයාලා දන්නවා been කියලා දාන්නේ B E I N G දාන්නේ continuous tense එකකට. ඒ කියන්නේ මම එද්දී cake was being made. මම එද්දී cake එක හද හිටියා. හද ඒ වෙද්දි හද හිටියා continuous tense. හැබැයි කවුද හදන්නේ කියන එක අදාළ නැහැ. passive වලට අපිට කියන්න ඕන මොකක්ද හද හිටියේ cake එක. The cake was being made. මං හිතනවා ඔයාලට මේක තේරෙනවා ඇති කියලා. හොඳටම මේ ගැන තවත් දැනගන්න ඕන නම් අපේ passive voice පාඩම් මාලාවේ කියන්නේ playlist එක බලන්න. හරි අපි ඊළඟ කොටසට යමු. ඒක තමයි been plus noun. been plus noun. කලින් අපි කතා කරේ been as a noun. been එක noun එකක් විදිහට දැන් කතා කරන්නේ been එකත් එක්ක noun එකක් කොහොමද අපි යොදාගන්නේ කියන එක. මෙන්න මේ උදාහරණ බලන්න. Being a nurse is hard work. Being a nurse is hard work. මොකද්ද මේ කියන්නේ? nurse කෙනෙක් වෙන එක. being a nurse අන්න being a nurse. nurse කියන්නේ noun එකක්. noun එක එක්ක අපි being යොදාගත්තා. එතකොට being a nurse is hard work. being a nurse is hard work. nurse කෙනෙක් වෙන එක හරිම අමාරු බාර දුර කාර්යයක් කියන එක තමයි මේ hard work කියන එකෙන් ඇඟවෙන්නේ. being a nurse is hard work. කොහොමද මෙන්න මේ වාක්‍ය කියන්නේ කියලා බලන්න. ඩ්‍රයිවර් කෙනෙක් වීමට ගොඩක් අවධානය කියන එක තියෙන්න ඕන. ඒ කියන්නේ attention කියන එක මෙතනදී ගන්න. ඩ්‍රයිවර් කෙනෙක් වීම කියන එක කොහොමද කියන්නේ? Being a driver requires attention. Being a driver requires attention. Being a driver මෙතනදී කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් වීමට requires attention. attention එකක් අවශ්‍යයි ඩ්‍රයිවර් කෙනෙක් වීමට. එයාලා හොඳ අවධානයෙන් ඉන්න ඕන. අන්න ඒ වගේ අපිට නිතර මේවා පාවිච්චි කරන්න වෙනවා. ඒක නිසා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. මෙතනදී බලන්න තවත් කාරණයක් තියෙනවා. අපිට මේක මෙන්න මේ විදිහට කියන්නත් පුළුවන්. ඒ කියන්නේ being a nurse is a hard work කියන එකම අපිට කියන්න පුළුවන්. To be a nurse is hard work. To be a nurse is hard work. අන්න ඒ to be කියන එක දාලත් අපිට මේ වාක්‍යෙම මේ විදිහටම කියන්න පුළුවන්. මම ඒ ගැන ඉදිරියේදී වෙනම පාඩමක් කරන්නම්. ඒක වෙනම ග්‍රැමර් කොටසක්. හරි අපි දැන් ඊළඟ අවස්ථාව බලමු. ඒක තමයි been plus adjective. been plus adjective. මෙන්න මේ example එක බලන්න. Being polite is important. Being polite is important. polite කියන්නේ මොකද්ද? polite කියන්නේ විනීත, කාරුණික, ගරුසරු අන්න ඒ වගේ. එතකොට being polite is important කියන්නේ මෙන්න මෙහෙම වීම, polite වීම ඊටාම වැදගත් කියන එක. එතකොට polite කියන එක adjective එකක්. එතකොට being අපි යොදා ගන්නවා adjective එකකට කලින්. හැමතිස්සෙම තරහ යන එක health එකට හොඳ නැහැ. ඒක unhealthy. කොහොමද කියන්නේ? දැන් ඔයාලා දන්නවා angry කියන්නේ adjective එක. being angry all the time is unhealthy. being angry all the time is unhealthy. හැමතිස්සෙම තරහ යන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේක ශරීරයට හොඳ නැහැ, unhealthy. දැන් ඔයාලා දන්නවා මෙන්න මේ being කියන එක කොහොමද adjective එකක් එක්ක යොදාගන්නේ කියන එක. මේවා හොඳට ප්‍රැක්ටිස් කරන්න. මේවා ඊටාම අත්‍යවශ්‍ය වාක්‍ය රටා. හරි. ඔයාලට මතකද මම මුලින්ම කිව්වා ඔයාලට මේ පාඩම අන්තිමට බෝනස් එක්ස්ප්‍රෙෂන් එකක් දෙනවා කිව්වා කියලා. අන්න ඒක තමයි for the time being. for the time being කියන phrase එක. මේක phrase එකක්. මේකෙදිත් අපි being කියන එක යොදා ගන්නවා. මේ වාක්‍ය ඒ කියන්නේ මේ phrase එකේම අදහස වෙන්නේ for now. ඒ කියන්නේ මේ මොහොතේදී කියන අදහස තමයි එන්නේ. උදාහරණයක් බැලුවොත් I am staying with my friend for the time being. I am staying with my friend for the time being. මම දැන් නැවතිලා ඉන්නේ යාළුවෙක් එක්ක. for the time being. ඒ කියන්නේ මේ මොහොතේදී తాවකාලිකව මම නැවතිලා ඉන්නේ යාළුවෙක් එක්ක. මීට කලින් මම එයා එක්ක නෙමෙයි හිටියේ. for the time being I am staying with my friend. අන්න ඒ වගේ අවස්ථාවකදී මෙන්න මේ phrase එක යොදා ගන්න පුළුවන්. එක හරිම ලස්සන සහ හරිම වැදගත් phrase එකක්. ඒක අපිට අන්න මේ වගේ අවස්ථාවලදී යොදා ගන්න පුළුවන්.
The shop is closed for the time being. The shop is closed for the time being. తాවකාලිකව කඩේ වහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ වහලා තියෙන්නේ. කලින් ඇරලා තිබුණා. හැබැයි ඉදිරියටත් අරින්න ඉඩ තියෙනවා. මේ මොහොතේ for the time being the shop is closed. මං හිතනවා ඒ බෝනස් අපේ එක්ස්ප්‍රෙෂන් එකත් ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා. මෙන්න මේක කොහොමද කියන්නේ? ටීචර් කෙනෙක් වීම, ඒ කියන්නේ ටීචර් කෙනෙක් වෙලා ඉගැන්වීමේ කටයුතු කිරීම, ටීචර් කෙනෙක් වීම ලේසි නෑ. ටීචර් කෙනෙක් වීම ලේසි නෑ. කොහොමද මේක කියන්නේ? මේකට උත්තරේ කොමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. අපි බලමු ඔයාලා කී දෙනෙක්ට මේ පාඩම හොඳට තේරුණාද කියලා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා යාළුවන් අතර ෂෙයා කරගන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.